අයිබෝවන් ලෝකයේ උස්සම ගොඩනැගිල්ල පිටුපසේ තියෙන පුදුම සාගත ඉංජිනේරු තාක්ෂණය ගැන කතා කරන මේ විස්තරාත්මක විශ්ලේෂණයට සාදරයෙන් පිළිගන්නවා. අනාගත සිවිල් ඉංජිනේරුවන් විදිහට අපි හැමෝටම මේ වගේ දැවැන්ත ව්‍යුහයක් යථාර්ථයක් වුණේ කොහොමද කියන එක තේරුම් ගන්න එක ඇත්තටම හුඟක් වැදගත්. ඉතින් අත්තිවාරම ගැන කතා කරන්න කලින් අපි එක දෙයක් හිතලා බලන්න ඕනේ. මීටර 828කට වඩා අහසට විහිදෙන මේ වඩේ දැවැන්ත ව්‍යුහයක් දරුණු ස්වභාවික බලවේග හමුවේ කඩා වැටෙන්නේ නැතුව කොහොමද හරියටම සමබරව පවතින්නේ? ඒක ඇත්තටම ඉංජිනේරු විද්‍යාවේ ලොකුම අභියෝගයක්. මේ අභියෝගයේ ජයගත්තු විදිහ අපි ප්‍රධාන කොටස් 5ක් යටතේ කතා කරමු. සංකල්පය සහ වාස්තු විද්‍යාත්මක පරිණාමය, ද්‍රව්‍ය හා පරිමාණය, සුළඟට ඔරොත්තු දෙන සැලසුම, ඉදිකිරීම් ශ්‍රමය වගේම අවසාන වශයෙන් මෙහි දෛනික මෙහියුම් කියන මාතෘකාව අපි අද ආවරණය කරනවා. හරි, අපි මුලින්ම බලමු සංකල්පය සහ වාස්තු විද්‍යාත්මක පරිණාමය කොහොමද වුනේ කියලා. සාමාන්‍යයෙන් ඉංජිනේරු විද්‍යාවට ස්වභාව ධර්මයෙන් ලැබෙන්නේ පුදුම සහගත ආభాසයක්. අපිට නිකමටවත් හිතාගන්න පුරවන්ද මේ දැවැන්ත ගොඩනැගිල්ලේ මූලික හැඩය තීරණය වුනේ පුංචි මලකින් කියලා? ඔව්, කාන්තාර පරිසරයේ වැවෙන ස්පයිඩර් ලිලි එහෙමත් නැත්නම් හයිමොනකැලිස් මලේ ජ්‍යාමිතික හැඩ තමයි බර්ජ් කලිෆා අත්තිවාරමට කෙලින්ම පාදක වෙලා තියෙන්නේ. මේ Y අකුරක හැඩය ගත්තේ ලස්සනට වටපිටාම පේන්න විතරක් නෙවෙයි. මෙන්න මේ ත්‍රිපාර්ශ්වික බිම් සැලසුම තමයි මේ වගේ අහසුසට තියෙන ගොඩනැගිල්ලක් සුළඟේ නොසෙල්වි ස්ථාවරව තියාගන්න මූලිකම හේතුව වෙන්නේ. මේක ජෛව අනුකරණය ප්‍රායෝගිකව පාවිච්චි කරපු විශිෂ්ටතම අවස්ථාවක් කිව්වොත් නිවැරදි. ඊළඟට අපි අපේ දෙවනි මාතෘකාවට යමු. ඒ තමයි මේකට පාවිච්චි කරපු ද්‍රව්‍ය පරිමාණය සහ ඒවා සම්පාදනය කරගත්තේ කොහොමද කියන එක. සිවිල් ඉංජිනේරුවන් විදිහට මේ ඉලක්කම අහුවම අපි හැමෝම පුදුම වෙයි. මේකේ අත්තිවාරයමට සහ ප්‍රධාන සැකිල්ලට කොන්ක්‍රීට් ඝන මීටර් 3,30,000ක් වගේ ඇත්තටම විශ්වාස කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. මේ ප්‍රමාණය කොච්චර ලොකුද කියන එක අපේ මනසට ග්‍රහණය කරගන්න මේ වගේ උපමාවක් ගමු. මේ මුළු කොන්ක්‍රීට් ටිකේ බර දල වශයෙන් හොඳට වැඩුණු අලි ඇතුන් ලක්ෂයකගේ බරට සමානයි. ඒක ඉංජිනේරු ඉතිහාසයේ දැවැන්තම සැපයුම් මෙහියුමක්. ඒ වගේම මේ පරිමාණයේ විශාලත්වය තවත් පුදුම සාගතයි. මේකේ පාවිච්චි කරපු වාහන කම්බි එකිනෙක ගැට ගහලා දිගහැරියොත් මුළු පෘථිවිය වටා දුරෙන් 4 එකක් ආවරණය කරන්න ඒක ප්‍රමාණවත්. අනිත් අතට භාවිත කරපු ඇලුමිනියම් ප්‍රමාණය ගත්තොත් ඒක යෝධ එයාබ්ලස් A380 ගුවන් යාන 5ක ප්‍රමාණයට සමානයි. මෙතනදී අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ තවත් අපූර්ව දෙයක් තියෙනවා. ඒ තමයි තිරසාර ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය. මේකට පාවිච්චි කරලා තියෙන සමහර වාහනේ කොටස් අරගෙන තියෙන්නේ කඩාබිඳ ධාතු හිටපු නැගෙනහිර ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන්. ඒ කියන්නේ ජනරජමාලිගයෙන්. ඉතිහාසය මේ විදිහට නවීන ඉංජිනේරු විද්‍යාවට මුසු කරපු එක ඇත්තටම විශිෂ්ටයි නේද? හරි, දැන් අපි තුන්වෙනි කොටසට යමු. මේ වගේ දැවැන්ත ගොඩනැගිල්ලක ප්‍රධානම සතුරා වෙන සුළඟට ඔරොත්තු දෙන ව්‍යුහාත්මක සැලසුම ගැනයි දැන් අපි කතා කරන්නේ. අපි කලින් කතා කරපු ඒ Y හැඩයත් එක්ක ඉහළට යද්දී පියවරින් පියවර කුඩා වෙන සර්පිලාකාර හැඩයක් මේකට දීලා තියෙනවා. මේ සැලසුම නිසා අර භයානක සුළං දියසුලි ගොඩනැගිල්ල වටා එකතු වෙලා එක සෙලවෙන එක සම්පූර්ණයෙන්ම වළක්වනවා. මේක සුළං බලවේග කඩාකප්පල් කරන්න යොදාගත්තු ඊටාම ප්‍රායෝගික වගේව ආරක්ෂිතම ක්‍රමවේදයක්. දැන් අපි 4වෙනි අධ්‍යයනයට හැරෙමු. මේ සැලසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී අවශ්‍ය වුණු අතිවිශාල ශ්‍රමය සහ ඉදිකිරීම් කාලරාමුව ගැනයි මේ. මේ ඉදිකිරීම් පටන් ගත්තේ 2004 අවුරුද්දේ. 2010 වෙද්දී කුළුණ ජනතාවට විවෘත කළා. මේ කාලරාමුව දිහා බැලුවම මේක කොච්චර වේගවත් සිරස් ඉදිකිරීමක්ද කියලා අපිට තේරෙනවා. හැබැයි 2008 දී ඇතිවුණු ගෝලීය මූල්‍ය අර්බුදය නිසා ආපු සපයුම් සීමා මේ ගොඩනැගිල්ලේ අවසාන පද්ධති කීපයකටම දැඩිව බලපෑවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. මේ මුළු ඉදිකිරීම් කාලය පුරාවටම ඉලක්ක කරපු අවසන් උස, ඒ කියන්නේ මීටර් 828 දෙඩි රහසක් විදිහට තමයි තියාගත්තේ. ඒකට හේතුව වුණේ අනිත් තරඟකරුවන් මේක අභිබවා යන එක වළක්වන එක. මේ රහස්‍යභාවය නිසා ඉදිකිරීම් ක්‍රියාවලියට යම්කිසි අභිරහස් බවකුත් එකතු වුණා. අපි මේකට යොදවපු මානව දායකත්වය ගැන කතා කළොත් ඒක අතිවිශාලයි. ඩොලර් බිලියන 1.5ක මේ දැවැන්ත ව්‍යාපෘතිය ඉවර කරන්න මුළු මිනිස් පෑ මිලියන 22ක් වැය වෙලා තියෙනවා. ඒ වගේම උපරිම වැඩ කරන කාලයේදී සේවකයන් 12000ක් එකවර මේ භූමියේ වැඩ කරලා තියෙනවා. අපි දැන් අපේ අවසාන කොටසට යමු. මේ වගේ සිරස් නගරයක් පවත්වාගෙන යද්දී තියෙන පද්ධති සහ දෛනික මෙහෙයුම් කොහොමද වෙන්නේ කියලා බලමු.
මෙතනදී අපිට හරි අපූර්ව ඒ වගේම පරස්පර විරෝධී දෙයක් දකින්න පුළුවන්. එක පැත්තකින් වායු සමීකරණ පද්ධති වලින් එකතු වෙන වතුර ගැලුම් මිලියන 15ක් ප්‍රතිචක්‍රීකරණය කරලා භූමි අලංකරණයට යොදා ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් දවසකට එකතු වෙන අපද්‍රව්‍ය ටන් 15ක් ඉවත් කරන්න දිනපතා ට්‍රක් රථ පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි කලින් කිව්ව 2008 මූල්‍ය අර්බුදය. ඒ කාලෙදී පිරිවැය අඩු කරන්න සිද්ධ වුණු නිසා නගරේ ප්‍රධාන අපවහන පද්ධතියට මේ ගොඩනැගිල්ල කෙලින්ම සම්බන්ධ කරන්න බැරි වුණා. කොච්චර දියුණු තාක්ෂණයක් තිබුණත් අයවැය සීමාවන් නිසා අන්තිමට දිනපතාම ට්‍රක් රථ වලින් අපද්‍රව්‍ය අදින්න මේ අයට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ තරම් උසක නඩත්තු කටයුතු කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනමම අභියෝගයක්. උදාහරණයක් විදියට මේ ගොඩනැගිල්ලේ තියෙන වීදුරු ජනෙල් 24348ක් පිරිසිදු කරන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ අතිවිශාල වීදුරු ප්‍රමාණය පිරිසිදු කරන්න කුළුණේ ඉහළ කොටස් වලට විශේෂිත යන්ත්‍රෝපකරණ සවි කරලා තියෙනවා. මේ වැඩේටම වෙන්නනුණු කණ්ඩායම් කොච්චර මහන්සි වෙනවද කිව්වොත් ඒක සම්පූර්ණ පිරිසිදු කිරීමේ චක්‍රයක් ඉවර කරන්න විතරක් එයාලට මාස ගණනාවක් යනවා. හරි. දැන් මෙච්චර ලොකු ගොඩනැගිල්ලක ඉන්න දහස් ගණනක් මිනිස්සු උඩට පල්ලෙහාට යන්නේ කොහොමද? ඒක කාර්යක්ෂමව කරන්න ලෝකයේ වේගවත්ම විශේෂිත විද්‍යුත් සෝපාන 57ක් පාවිච්චි කරනවා. මේවායේ තියෙන තට්ටු දෙකේ කුටි තත්පරයට මීටර් 10ක වේගයෙන් ලෝකයේ දිගම ගමන් දුරක් ආවරණය කරනවා. ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය විදිහට මීටර් 829.8ක් උසට අහසට නැගෙන මේ විශ්මිත ව්‍යුහය නිර්මාණය වුණා. ව්‍යුහාත්මක සැලැස්මේ සහ සැපියුම් කළමනාකරණයේ අද්විතීය ජයග්‍රහණයක් වෙන මේ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල කාන්තාරයේ කිලෝමීටර් 95ක් ඈතට පවා ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන්. ජෛව අණුකරණය වගේම අතිශය දුෂ්කර සැපයුම් කළමනාකරණය කරහා මීටර් 800 සීමාව ජය ගන්න අපේ සිවිල් ඉංජිනේරුවන් සමත් වුණා. මේ විස්තරාත්මක අධ්‍යයනය පරිශීලනය කරන අනාගත නවෝත්පාදකයන් විදිහට අපි හිතන්න ඕනේ අපේ ඊළඟ පරම්පරාව මේ ආභාසය අරගෙන මීළඟට අභිබවා යන්නේ කුමන භෞතික සීමාවන්ද කියන එක ගැනයි. ඉංජිනේරු විද්‍යාවේ අනාගතය ඇත්තටම කොතනින් කෙලවර වෙයිද? ඒ ගැන සිතා බැලීම අනාගත ඉංජිනේරුවන්ට බාර කරමින් අපි අදට සමුගන්නවා.